ඉතින් ඔයා ChatGPT, Gemini වගේ AI එකක් යූස් කරලා සිංහල වචන තියෙන මොකක් හරි ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න try කරලා තියෙනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති මේ වගේ තියෙන output වල තියෙන සිංහල වචන ගොඩක් වෙලාවට මේ විදිහට ඩිෆෙක්ට් වෙලා තමයි බලා ගන්න හම්බ වෙන්නේ. මේකට හේතුව AI එකක් ඉමේජ් එකක් ජෙනරේට් කරද්දී අපි වගේ ඉමේජ් එක උඩ ටෙක්ස්ට් එක ටයිප් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ටෙක්ස්ට් එකත් මේ ඉමේජ් එක උඩ පික්සල් එකෙන් පික්සල් එක ඇඳීමක් සිද්ධ කරන්නේ. එතකොට මේ සිංහල වගේ ටිකක් කම්ප්ලෙක්ස් වක්‍ර හැඩ තියෙන අකුරු AI එකට හරියටම ඇඳ ගැනීමේ හැකියාව නැති වෙනවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට අන්තිමට අපිට හම්බෙන අවුට්පුට් එකේ මේ විදිහට ඩිෆෙක්ට් වෙච්ච වචන අපිට බලා ගන්න හම්බ වෙනවා. මේක නිසා ගොඩක් වෙලාවට අපිට මේ ඉමේජ් එක AI එකකින් ජෙනරේට් කරලා ටෙක්ස්ට් එක වෙනම ෆොටෝ එඩිටින් ටූල් එකක් පාවිච්චි කරලා ඇඩ් කිරීමට සිද්ධ වෙනවා. ඉතින් අද යන්නේ මේ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් AI 3ක් ගැන. ඉතින් පළවෙනි සයිට් එක තමයි pipit.ai කියලා කියන්නේ. මේකට ඕගොල්ලෝගේ Gmail account එකක් use කරලා මුලින්ම sign in වෙන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනදී මේ image කියන එක select කරන්න. ඊට පස්සේ මතක ඇතුව ඕගොල්ලෝ මෙතන image generation model එක විදිහට මේ විදිහට Google Nano Banana Pro කියන එක select කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ prompt එක මේ විදිහට දීලා ඕගොල්ලන්ට ඕගොල්ලෝගේ image එක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝම වෙනම window එකකට මේගොල්ලෝ අරගෙන යනවා. එතනදී ඕගොල්ලෝගේ image එක generate වෙනවා. මේකදී ඒගොල්ලෝ ඕගොල්ලන්ට daily free credit ප්‍රමාණයක් ලබා දෙනවා. මේ ප්‍රමාණය මදි නම් ඕගොල්ලන්ට ඒගොල්ලෝ ලබා දෙන task කරලා තවදුරටත් free credit ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ paid plan එකක් buy කරන්න පුළුවන්. ඉතින් දෙවෙනි site එක තමයි fellow.ai කියලා කියන්නේ. මේකෙදිත් ඕගොල්ලන්ට Pipit එකේ වගේම daily free credit ප්‍රමාණයක් හම්බ වෙනවා. ඕගොල්ලන්ට තවදුරටත් මේගොල්ලෝ දෙන task කරලා credit ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකෙදිත් ඕගොල්ලෝ මතක ඇතුව ඕගොල්ලන්ගේ image generation model එක විදිහට Google Nano Banana Pro කියන එක select කරන්න. එහෙම නැති වුණොත් එහෙම වෙනත් generation model වලින් ඕගොල්ලන්ට දෙන output වල කලින් කිව්වා වගේ එක එක විදිහේ defects එන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මේ fellow එකේ Pipit එකේ වගේ එකපාර image එකක් generate කරගන්න බෑ. ඕගොල්ලන්ට මේ විදිහට කීප පාරක් try කරන්න වෙනවා. ඕගොල්ලෝ free model එක use කරනවා නම්. ඉතින් අන්තිමට කියන්න යන එක කලින් දෙක වගේ site එකක් නෙවෙයි. මේක extension එකක්. ඕගොල්ලෝ අහලා ඇති vidIQ කියලා TubeBuddy වගේ extension එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ content optimize කරගන්න උදව් වෙන. මේක ඕගොල්ලන්ට Chrome web store එකට ගිහිල්ලා vidIQ කියලා search කරලා add කරගන්න පුළුවන්. ඉතින් මේක use කරලා ඕගොල්ලන්ට thumbnail එකක් generate කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඕගොල්ලන්ට thumbnail එක generate කරගන්න ඕන YouTube වීඩියෝ එකට ඕගොල්ලෝ ගිහිල්ලා පහළට යද්දී ඕගොල්ලන්ට මෙන්න මේ විදිහේ place එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ icon එක උඩ click කරාට පස්සේ මේ vidIQ එකෙන් ඕගොල්ලන්ගේ වීඩියෝ එක analyze කරලා ඒකට අදාළ templates තුනක් මේ විදිහට ඕගොල්ලන්ට display කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ pencil icon එක උඩ click කරලා ඕගොල්ලන්ට ඕනේ විදිහට කැමති text එකක් මේකට add කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මේ extension එක උඩ click කරලා මේ chat with coach කියන එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ එන interface එකේ thumbnail generator කියන එක select කරලා ඕගොල්ලන්ට කැමති විදිහේ prompt එකක් දීලා ඕගොල්ලන්ට ඕනේ විදිහට image එකක් generate කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහ use කරලා දවසකට image generations දෙකක් විතරයි කරන්න පුළුවන් free mode එකේ. ඊට වඩා කරගන්න ඕන නම් ඕගොල්ලන්ට මේකට pay කරන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට උදව් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒත් එක්කම ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේක share කරගන්න. මේ විදිහේ videos ඉස්සරහට බලන්න මේ YouTube channel එක subscribe කරන්න. මේ විදිහේ තවත් අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලන් හම්බෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Thank you.